2025 පළාත් පාලන මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය නිකුත් වී අවසන්. තනි පක්ෂයක් විදිහට මාලිමාව පළාත් පාලන ආයතන බහුතරයක් ජයග්‍රහණය කරලා තිබුණත් එයාලට කෙලිම බලය පිහිටුවන්න පුළුවන් වෙන්නේ සභා 120කට අඩු ප්‍රමාණයක. ඒ කියන්නේ සමස්ත පළාත් පාලන ආයතන ප්‍රමාණයෙන් භාගයකටත් වැඩිය ගොඩක් අඩුවෙන්. සභාපතිවරයා පත් කරන බලය පැවරෙන 50%ක ඡන්ද ප්‍රතිශතයට ළඟා වෙන්න මාලිමාවට බැරි වෙලා තියෙනවා. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵලයට සාපේක්ෂව බැලුවොත් මාලිමාවේ ඡන්ද ප්‍රතිශතය 60% සිට 43 දක්වා කඩා වැටලා තියෙනවා. ඒ වගේම ගොඩක් තැන්වල ජනාධිපතිවරණයටත් වඩා පහළට කඩාගෙන වැටිලා. සමස්ත ඡන්ද ප්‍රමාණය සලකද්දී මාලිමාවේ ඡන්ද ගණනට වඩා විපක්ෂයේ ඡන්ද ගණන වැඩි. පළාත් පාලන ආයතන බොහෝමයක බලය පිහිටවන්න මාලිමාවට බෑ. ටිල්විත් කියන්නේ එයාලා ජයග්‍රහණය කරපු සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන කියලා. විපක්ෂයට බහුතරය තියෙන තැන්වලත් විපක්ෂයේ බලය පිහිටුවන්නේ නැත්නම් එහෙම කරන්න පුළුවන්. සටහන රටේ රාළ Facebook. මේ මැතිවරණයේදී ජනතාව මාලිමාවට ටොක්ක්ක් කනිනවා. එහෙමත් නැත්නම් කණි පාරක් දෙනවා කියලා රටේ රාළ කලින්ම කිව්වා. ඒක කරන්නේ ගිය පාර මාලිමාවට ඡන්දය දුන්නු අයමයි කියලා රටේ රාළ කිව්වා. ජනතාව ජේවිපිට දාලා තියෙන මේ රතු එළිය තවමත් නොතේරෙන ටෙල්වින්ගේ බණ අහලා අපට කුණුහරුපෙන් බනින අය ඕනි තරම් ඉන්නවා. ඒ අය කවුද කියලා අපේ කමෙන්ට් සෙක්ෂන් එකට ගිහින් බලා ගන්න පුළුවන්. මහා මැතිවරණයට සාපේක්ෂව සජිව ඡන්ද ගානේ වැඩිවීමක් තිබුණාට ඇතැම් තැන්වල අඩුවීමක් තියෙනවා. මේ මැතිවරණයේදී මාලිමාව ශක්තිමත් නොහිටවූ කොළඹ, ගම්පහ, මාතර වගේ දිස්ත්‍රික්කවල මාලිමාවට වඩා කඩා වැටීමක් තියෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ගණනාවක සජිව ලොකු සටනක් දීලා. ඒ වගේම රෝහිණී කවිරත්නත් මාතරේ ලොකු සටනක් දීලා. කොහොම වුණත් සජිවයටත් ජනතාව තරුවටුවක් කරලා තියෙනවා. එජාපේ සහ පොදු ජන එක්සත් පෙරමුණේ සාමාන්‍ය වර්ධනයක් තියෙනවා. මේ මැතිවරණයේදී ජනතාව ලොකුවටම කොලේලි දල්වා තිබුණේ පොහොට්ටුව සහ නව පක්ෂයක් විදිහට තරම් කරන දිල්ගේ සර්ව ජන බලයටයි. එජාපයට තව ටික දුරක් යන්න තිබුණා. එජාපේ ඉහළින් ලැබුණු සහයෝගයක් නැතිව ගමේ එජාප අපේක්ෂකයා තනි වෙලා හිටියේ. මහින්දගෙන් පස්සේ නාමල්ගේ නායකත්වයේ වටේට පොදු ජන පෙරමුණේ බලවේග නැවත එකතු වෙන බව පේනවා. ඒ වගේම නාමල් උස්සලා තියන්න අනුර මහින්දට කරපු හිරිහැරත් බලපාන්න නැති. නාමල් තවමත් මාලිමාවට වඩා ගොඩක් පිටිපස්සෙන් ඉන්නේ. නාමල් මාලිමාව පහු කරගෙන යන ඉස්සෙල්ලා සජිවේ පහු කරගෙන යන්නත් තියෙනවා. නාමල් තමන්ගේ ඡන්දගොඩ ලොකු කරගද්දී මාලිමාවේ ඡන්ද බැංකුව ආක්‍රමණය කිරීමෙන් දිලිත් සහ පුටුත් යම් මට්ටමකට එක කරනවා. මේ මැතිවරණයේදී රටේ රාළ කිසිම පක්ෂයක ජයග්‍රහණයක් වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. රටේ රාළ ඉල්ලුවේ මාලිමාව යන ගමනට එරෙහිව ජනතාවගේ විරෝධය ප්‍රකාශ කරන ජනමත විමසුමක් බවට මේ මැතිවරණය පත් කරගන්න කියලයි. ඒ වෙනුවෙන් විපක්ෂයේ ඕනෑම දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් පාවිච්චි කරගන්න කියලත් රටේ රාළ කිව්වා. ජනාධිපති අනුරගේ ඉල්ලීමට පයින් ගහලා අපේ රටේ ජනතාව මේ මැතිවරණයේ ජනමත විමසුමක් බවට පත් කරගෙන සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් විපක්ෂයේ ජයග්‍රහණය කරවලා තිබෙනවා. මැතිවරණ ප්‍රතිඵල ශිෂ්ටද අශිෂ්ටද